ආයිපුවන් කියලා අදත් ඔයාල හැමෝම පිළිගන්නවා ටෙක් කුප්පිය YouTube චැනල් එකින් අරන්ගෙන තවත් පටිනා ටෙක් වීඩියෝ එකකට. ඔයාල ගොඩ දෙනෙක් එදිනෙලා වැඩවලට ChatGPT Gemini වගේ විවිධ AI tools එහෙමත් නැත්නම් large language model පාවිච්චි කරනවා. ඒත් ඔයාලා එක්ස්පෙක්ට් කරන රිසල්ට් එක මේ AI tool වලින් දෙනවද? නෑ නේද? ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද හරියටම AI tools වලින් වැඩ ගන්න කියලා. මම අද මේකට use කරන්නේ ChatGPT free version එක. මම මුලින්ම prompt එකක් දෙනවා write a workout plan for me කියලා. බලන්නකො එයාගේ මේ output එක. ඒක මම බලාපොරොත්තු වුණ output එක නන් නෙවෙයි. මම දෙවැනියට දෙනවා enhance කරපු prompt එකක්. එතකොට ChatGPT අපිට හොඳ details එක structured result එකක් display කරනවා. ඉතින් යාළුවනේ ඔයාලට තේරෙනව නේද? අපි දෙන මේ prompt එක perfect වෙන තරමටම තමයි අපේ result එකත් perfect වෙන්නේ. ඉතින් මේ විදියට perfect prompt එකක් ලියන්න නම් අපි prompt engineering master කරන්න ඕනේ. ඉතින් යාළුවනේ prompt engineering master කරනකොට අපි use කරන strategy එකක් තමයි golden rule strategy එක කියන්නේ. අපිට මේකෙදී rules පහක් තියෙනවා master කරන්න. පළවෙනි රූල් එක තමයි රෝල් එක. එහෙමත් නැත්නම් චරිතය. ඊළඟට තියෙන රූල් එක තමයි context එක. එහෙමත් නැත්නම් පසුබිම කියලා කියන්න පුළුවන්. තුන්වෙනි එක තමයි task එක. නැත්නම් අපේ ක්‍රියාව. ඊළඟට අපිට තියෙනවා format කියන රූල් එක. මේකෙදි අපිට තියෙන්නේ අපේ result එක structure එකට හදාගන්න එක. අන්තිම විදියට තියෙන්නේ අපිට constraint කියන රූල් එක. constraint එකේදී තමයි අපේ limitation boundaries ගැන කතා කරන්නේ. අපි මේ rules පහ ගැන වෙන වෙනම පොඩි idea එකක් ගමු ඉදිරියේදී. ෆස්ට් රූල් එක තමයි define a role කියන්නේ. අපි AI එකට කියනවා normal කෙනෙක් විදියට නෙවෙයි. ඔයා අපි අහන field එකේ expert කෙනෙක් විදියට උත්තර දෙන්න කියලා. මේක ඔයාගේ prompt එක අනුව වෙනස් වෙන්න පුළුවන්. graphic designer කෙනෙක්, Java expert කෙනෙක්, research expert කෙනෙක් වගේ විවිධ roles assign කරන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේ prompt එකට අනුව අපි කියන්නේ මෙයාට professional fitness coach කෙනෙක් විදියට add කරන්න කියලා. අපිට ඊළඟට කතා කරන්න තියෙන රූල් එක තමයි context එක කියන්නේ. context එක කියන්නේ හරියට prompt එක වැඩ කරන environment එක. එහෙමත් නැත්නම් prompt එකේ nature එක වගේ. අපි මේ example එකේදී කතා කරන prompt එකේදී අපි කියනවා අපේ task එක වයස අවුරුදු 20ක් වෙන IT student කෙනෙක් ගැලපෙන විදියට හදලා දෙන්න කියලා. මේකත් ඔයාගේ prompt එකෙන් prompt එකට වෙනස් වෙන්න පුළුවන්. මේක ගැනත් හොඳට study කරන්න. අපි ස්ටඩි කරන තර්ඩ් රූල් එක තමයි ටාස්ක් එක. එහෙමත් නැත්නම් ස්පෙසිෆික් ටාස්ක් කියන එක. අපේ ප්‍රොම්ප්ට් එකෙන් කරන්න ඕනි දේ තමයි මේකෙදි අපි ඩිස්ක්‍රයිබ් කරන්නේ. අපේ එක්සාම්පල් ප්‍රොම්ප්ට් එක ගත්තොත් කියන්නේ වර්කවුට් ප්ලෑන් එකක් හදලා දෙන්න කියලා. මේක ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න වෙන්න පුළුවන්, කෝඩ් එකක් එරර් එකක් චෙක් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් චෙක් කරගන්න එකක්, එහෙමත් නැත්නම් කෝඩින් පාර්ට් එකක් කරගන්න එකක් වෙන්නත් පුළුවන්. මේකත් ඉස්සෙල්ලා වගේම ප්‍රොම්ප්ට් එකෙන් ප්‍රොම්ප්ට් එකට වෙනස් වෙන්න පුළුවන්. මේක තමයි අපේ ප්‍රොම්ප්ට් එකේ හાર્ට් එක වගේ තියෙන්නේ. එහෙමත් නැත්නම් ටාස්ක් එක කියන රූල් එක තමයි මේකෙදි කතා කරන්නේ. අපිට ස්ටඩි කරන්න තියෙන ෆෝර්ත් රූල් එක තමයි ෆෝමැට් එක කියන්නේ. ෆෝමැට් එකෙන් කරන්නේ ඔයාගේ රිසල්ට් එකේ අවුට්පුට් එක කොයි විදියට දෙන්න ඕනේද කියන එක ඩිසයිඩ් කරන එකයි. අපේ මේ වීඩියෝ එකේ තියෙන එක්සාම්පල් එකේ හැටියට අපි කියනවා අපේ වර්කවුට් ප්ලෑන් එක ටේබල් එක ස්ට්‍රක්චර් කරලා දෙන්න කියලා. අපිට යූස් කරන්න ලේසි වෙන විදියට. ඉතින් මේ වගේ තමයි ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව ඔයාට පුළුවන් ප්‍රොම්ප්ට් එකේ මේ ෆෝමැට් එක දෙන්න. හිතන්නකෝ අපි ඉමේජ් එකක් ජෙනරේට් කරනවා කියලා. ඔයාට අවශ්‍ය aspect ratio එක, size එක වගේ දේවල් ඇඩ් කරලා මේ prompt එක rich කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ prompt එක full optimize කරගන්න පුළුවන් මේකේ. ඉතින් යාළුවනේ අපි මේ prompt engineering master කරන golden rule set එකේ අන්තිම rule එක තමයි study කරන්න තියෙන්නේ. මේ rule එකට කියන්නේ අපි constraint rule එක කියලා. මේකෙදි තමයි අපේ prompt එකේ සීමාවන් ටික, boundaries ටික, එහෙමත් නැත්නම් validations ටික කියලා තියෙන්නේ. ඉතින් අපි prompt එකක් කරද්දී අනිවාර්යයෙන්ම මේ validations ටික නැත්නම් boundaries ටික අනිවාර්යයෙන්ම අපේ prompt එකට add කරගන්න ඕනේ. අපේ මේ example video එකේ දෙන prompt එකේදී අපි කියනවා මේ prompt එකේ workout plan එක අනිවාර්යයෙන්ම විනාඩි 30ක් ඇතුළත කරන්න පුළුවන් වෙන විදියට හදලා දෙන්න කියලා. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකේ තියෙන constraint එක. ඉතින් අපි image එකක් generate කරනවා නම් ඒ image එකට උනත් අපිට aspect ratio එක මෙච්චරයි. ඒ වගේම මේකේ format එක PNG හරි JPG හරි වගේ වෙන්න ඕනේ. එතකොට අපි වීඩියෝ එකක් generate කරනවා නම් වීඩියෝ එකේ mode එක cinematic mode එකට එන්න ඕනේ වගේ දේවල් අපිට කියන්න පුළුවන්. ඒක තමයි මේ constraint එක ඇතුලේ කරන්නේ. හරි, මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මේ golden rules ගැන. බලන්නකො මම මේ යූස් කරලා තියෙන prompt එක. මම මේ color coding වලින් පෙන්නලා තියෙන්නේ අපි කතා කරපු rules ටික. ඉතින් ඔයාට මේක රිපෙයාර් කරලා ඔයාගේම prompt එකක් හදාගන්න පුළුවන් easily. ඉතින් මේක practice කරන්න. මේක practice කරලා ඔයාගේම prompt style එකක් හදාගන්න.
ඉතින් යාලුවනේ මං හිතනවා මේ ගයිඩ් එක ඔයාලට හෙල්ප් එකක් වෙයි කියලා හොඳ ප්‍රොම්ප්ට් ස්ටයිල් එකක් ඔයාලට හදාගන්න. මේ ප්‍රොම්ප්ට් ස්ටයිල් එක මාස්ටර් කරගත්තට පස්සේ ඔයාලට එදිනෙදා වැඩ ලේසියෙන්ම AI tool හරහා කරගන්න පුළුවන් වෙයි. එහෙනම් thank you very much මේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට. මේ වගේ valuable videos බලන්න ඕන නම් ඔයා ටෙක්කුප්පිය YouTube channel එක subscribe කරලා සහ notification button එක click කරලා තියාගන්න. මේ වීඩියෝ එක valuable කියලා හිතෙනවා නම් ඔයාලා යාළුවොත් එක්ක share කරගන්න. ඔයා prompt engineering කරලා ඒකෙන් එන output එක මේක comment එකක් විදියට පල්ලෙහින් දාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකට like කරන්න.